හයිලා මායි කොහොමද ඉතින් මේ දවස්වල ඇඹරැල්ල ටිකක් ලාභයි. 250 රුපියල් 50යි 60යි ඔන්න ඔහොම වෙන්නේ. ඉතින් ඇඹරැල්ල ගෙඩි පිටින් චට්නියක් වගේ හදාගමුද කන්න. හැබැයි මේක ඔරිජිනල් චට්නිය නන් නෙමෙයි. ඒ වුණාට මාස 2ක් විතර තෙත හැඳියෙම දාන්න නැතුව ෆ්‍රිජ් එකට දාලා බෝතලයක දාලා තියාගන්න පුළුවන්. අනිත් දේ තමයි ප්‍රෙග්නන්ට් අයට උනත් බය නැතුව කන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ ඇතිලියක් අරගෙන ඇඹරැල්ල ටික සුද්ධ කරලා එකට එකතු කරලා ඉඟුරු සුදු ලුණු එනසාල් කුරුඳු කෑල්ලක් ඔය ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, සීනි, විනාගිරි බෝතලයේ මූඩියෙන් එකක්. හැබැයි ඔයා ප්‍රෙග්නන්ට් නම් ඔයාට මේක කන්න ආසයි නම් විනාගිරි කොහෙත්ම එකතු කරන්න එපා. විනාගිරි නැතුව අපිට හදන්න පුළුවන්. අනිත් දේ තමයි මේකට අපි පොල් තෙල් ඒවා මේවා මොනවත් දාන්නේ නැහැ. ඊට පස්සේ ওই ටික ඔක්කොම එකතු කරලා හොඳට හැන්දකින් පහේ ටික කලවම් කරගෙන ඇඹරැල්ල වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනේ. හොඳද? වතුර එකතු කරලා මේක අඩු ගින්දරේ පියනකින් වහලා ගොඩාක්ම අඩු නෙමෙයි සාමාන්‍ය ගින්දරේ පියනකින් වහලා වතුර ටික හිඳිලා සීනි ටික හොඳට කැරමල් වෙලා වගේ ඇඹරැල්ල වලට මේ වෙලා දැවටිලා මේ වෙලාලු දැවටිලා ලස්සන පාටට එනකන් උයා ගන්න තමයි තියෙන්නේ. ඒ අතරතුර දෙතුන් පාරක් වගේ පියන අයින් කර කර ඇඹරැල්ල එක කලවම් කරගන්න ඕනේ. දැන් මේ ඇඹරැල්ල එක හැදීගෙන එන්නේ මෙන්න මේ විදිහට තමයි වතුර ටිකක් හිඳි යනකොට එන්නේ මේ එහා පැත්ත ලිපේ මොනවද දන්නවද හදන්නේ? මඤ්ඤොක්කා කොළ මැල්ලුමක්. ඔයාලා මඤ්ඤොක්කා කොළ කන්න ආසයිද? මම හරිම ආසයි. මට මඤ්ඤොක්කා කොළයි බතුයි තිබ්බොත් හාල් මැස්සෙක් කර කරලා එහෙම නැත්නම් මාළුවෙක් බෙදලා ඒ ඇති. හරි කතා ඇති. දැන් මෙන්න මේ අපේ ඇඹරැල්ල චට්නි එක ගානට ඇවිත් තියෙන්නේ හරි. වතුර ගානට හිඳිලා හොඳට ඇඹරැල්ල වලට දැවටිලා හොඳ ගානට තියෙනවා. තව දෙයක්. ඔයාලට ඕනේ නම් මේ ඇඹරැල්ල ටික ගෙඩි පිටින් හදද්දී සුද්ධ කරලා හොඳට ගැරප්පුවකින් ඇඹරැල්ල ගෙඩියට 4 වටේට කාවාටි තරහක් තියෙනවා නම් එයාව මතක් කරගෙන ඇනගෙන යන්න තියෙන්නේ. එතකොට තවත් රහයි ඇතුළට හොඳට පහේ එහෙම ගිහිල්ලා හරිම රහයි ඒ විදිහට මේ චට්නි එක. මේක හදලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලා ආස වෙයි. ප්‍රෙග්නන්ට් අයට ඔය හදාගෙන හවස් වරුවකට නිකන් ඉන්න ගමන් කන්නත් හොඳයි. මොකද අපි මේකට විනාගිරි අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. ඕන නැත්නම් එකතු කරගන්න ඕනේ නැහැ. පේනවා නේද? ලස්සනට තියෙනවා. හරි. එහෙනම් ඇඹරැල්ල චට්නි එක හදලා බච්චුට්ටක් කමුද? අද තියෙන්නේ රස මෙනු එක. කැකුළු කීරි බතුයි, අපි හදපු ඇඹරැල්ලයි, තව තියෙනවා හුරුළු මාළු බෙදලා. පහුගිය දවස්වල හුරුළු මාළු හෙව්වා හම්බුනේ නැහැ. තිබ්බත් මිල ගොඩාක් වැඩි වෙලා තිබ්බ මාළු වල. හැබැයි අද චුට්ටක් මිල අඩු වෙලා තියෙනවා මේ හුරුළු මාළුන්ගේ. ඉතින් අද තියෙන්නේ පරිප්පුයි, මඤ්ඤොක්කා කොළ මැල්ලුමයි. හම්මෝ මම මේ මැල්ලුමට නම් පිස්සු වැටිලා ඉන්නේ කිව්වොත් හරි. මට ඕනම වෙලාවක කන්න පුළුවන් දවසේ. සමහර අය කියනනේ රැට මැල්ලුම් කන්න හොඳ නැහැයි කියලා. මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. කන්න පුළුවන්. ඊළඟට අපි හදපු ඇඹරැල්ල චට්නි එක. මේක ඇත්තටම රහයි. මේක ඔයාලා හදලා මං කිව්වේ කලිනොත් ඔයාලට මේක වැකුම් කරලා පිට රටකට උනත් යවන්න පුළුවන්. හැබැයි විනාගිරි ටිකක් දාන්න වෙනවා කල් තියාගන්න නිසා. ඒත් වැකුම් කරලා අපි හිතමු ප්‍රෙග්නන්ට් කෙනෙක්ට ලංකාවේ ඉඳන් යවනවා කාගේ හරි අතේ කියලා. එතකොට විනාගිරි නොදා මේ විදියට හදලා හොඳට වැකුම් කරලා යවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. නරක වෙන්නේ නැහැ. එයාටත් ෆ්‍රිජ් එකේ දාලා මාසයක් වුණත් දෙකක් වුණත් තියාගෙන කන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මාළු බෙදලා පරිප්පු මඤ්ඤොක්කා කොළ මැල්ලුම් ඇඹරැල්ලත් එක්ක රස බත් ටිකක් කාලා සතුටින් hina වෙලා